දෝනිසබෙලා කොරනේරියා නැත්තම් ගජමන්නෝනා කියන චරිතය ශ්‍රී ලංකාවේ අදටත් විරාජමානව පවතින චරිතයක්. ඇය හිටිවන කවි කීමේ හා ලිවීමේ දක්ෂතාව නිසා කිවිඳියක් ලෙස ප්‍රසිද්ධියටපත් වෙලා තියෙනවා. මේ දැක ගන්න තියෙන්නේ ගජමන්නෝනා ජීවත් වෙලා ඉන්න කාලේ ජීවත් වෙලා හිටපු මාතර වේරගම් පිට පිහිටලා තියෙන ගජමන් වලව්ව. ඉතින් අපි පස්සේ වලව්ව ගැන කතා කරමු. මුලින් අපි කතා කරමු ගජමන්නෝනා කියන ඒ චරිතයේ ඉතිහාසය ගැන. බම්බලපිටිය මිලාගිරිය පල්ලියේ තෝම්බුවේ සඳහන් වන පරිදි දෝනිසබෙලා කොරනේරියා නැත්නම් ගජමන්නෝන උපත ලබන්නේ 1758 කොළඹ කොල්ලපිටිය ප්‍රදේශයේදී. විදාන මුල්ලගේ දොම් ෆ්‍රැන්සිස්කු සේනාරත්න හා ෆ්‍රැන්සිනා ජසෙන්තු ග්‍රිවියෝ ගජමන්නෝනාගේ මව හා පියා වෙනවා. ඔවුන් ලන්දේසි පවුල්වල සමාජිකයන් වන අතර පියාගේ මුල්ගම වනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත්ත ප්‍රදේශය. පසුව ඔවුන් කොළඹ කොල්ලුපිටියට පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ගජමන්නෝනාගේ පියා බෙලියත්ත ප්‍රදේශයේ කහවත්ත තෝම්බුව භාරව කටයුතු කළ බවත් ගජමන් ආරච්චිව සම ඔහු භාරයේ තිබූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ගජමන්නෝනාගේ පියා ගජමන් ආරච්චි වසම් භාරව කටයුතු කළ නිසා ගජමන් ආරච්චි විදිහට ප්‍රසිද්ධියට පත් වෙනවා. ඒ නිසා ඇහුගේ දියණිය වුණු දෝනිසබෙලා ගජමන් නෝනා ලෙස ප්‍රසිද්ධියට පත්වන්නේ මේ හේතුව නිසාමයි. දරුවන් 3 දෙනෙක්ගෙන් යුත් පවුලේ වැඩිමලා වුණේ ගජමන් නෝනා. ඇය ඉගෙනුම ලැබලා තියෙන්නේ ඇයගේ මව සේවය කළ අය සැලකෙන මිලාගිරිය පාසලේ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇයගේ ළමා කාලයේ කොළඹ කොල්ලුපිටියේ ගත කර අතර ඇයට බාල සහෝදරයන් දෙදෙනෙකු සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔවුන් නමින් දොන් ලොවිස් සේනාරත්න පෙරුමාල් කුමාරසිංහ ගජමන් මුහන්දිරම් හා දොන් අරුණෝරියා පෙරුමාල් ලෙස හඳුන්වා දිය හැකියි. කොළඹ ලන්දේසි ආණ්ඩුකාරවරයා විසින් ගජමන්නෝනාගේ පියාට බෙලියත්ත කහවත්ත තෝම්බුව හා ගජමන් ආරච්චි වසම් බාර දීමෙන් අනතුරුව ඔහුට සිය පවුල සමග යලිත් උපන්ගම වූ බෙලියත්තට පැමිණීමට සිද්ධ වෙනවා. ගජමන්නෝනාට සිය මාමා වූ පත්තෑමෙල්ලේකම් හමු වන්නේ මේ පැමිණීමත් සමග. ඔහු සිංහල සාහිත්‍ය හා කව්‍ය ශාස්ත්‍රය පිළිබඳ හසල දැනුමක් තිබූ අයෙක්. එතෙන් ගජමන්නෝනට ඔහුගේ ඇසුර ලැබුණු නිසා සිංහල සාහිත්‍ය හා කවිත්වය වැඩි දියුණු වුණු බව සිතිය හැකියි. කාලයත් සමග ගජමන්නෝනාගේ පියාට මාතර තෝම්බුව භාරව කටයුතු කිරීමට සිද්ධ වෙනවා. ඔවුන් මාතර වේරගම් පිට පිහිටි තුප්පහිවත්ත ප්‍රදේශයට පදිංචියට පැමිණෙන්නේ මේ සමග. ඒ කාලය වෙනකොට ගජමන්නෝනාගේ වයස අවුරුදු 14ක් වූ බව ඉතිහාසයේ කියවෙනවා. මේ පැමිණීමත් සමග ගජමන්නෝනාගේ කවිත්වය හා සාහිත්‍ය දැනුම වර්ධනයට බලපාලා තියෙනවා. ඒකට හේතුව වුණේ ඒ කාලේ ලංකාවේ ප්‍රසිද්ධියටපත් උගත් පඬිරුවණක් වුණු කරතොට ධම්මාරාම හිමි වැඩවිසූ වේරගම්පිට රජමහා විහාරය ඔවුන් පදිංචි වෙලා හිටපු වලව්වට ආසන්නයෙන්ම පිටලා තිබීම. මේ කාලය වන විට කාන්තාවන්ට භික්ෂුන් හමුවේ ඉගෙනුම ලැබීම නොගැලපෙන දෙයක් ලෙස සලකලා තියෙනවා. නමුත් ගජමන්නෝනා පිරිමි ළමයෙක්ගේ වෙස්ගෙන කරතොට ධම්මාරාම හිමිගෙන් ඉගෙනුම ලැබුව බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කාන්තාවක් වූ ගජමන්නෝනා ගැහැණු ස්වරූපයේ සැඟවීම පිළිබඳ විවිධ මත ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 27ක් වූ ගජමන්නෝනාට කාන්තා ස්වරූපයේ සැඟවීමට හැකියාවක් තිබුණේද යන්න සැකසහිත වන අතර කෙසේ වෙතත් ඇය කරතොට ධම්මාරාම හිමි හමුවේ සිය දක්ෂතා ප්‍රගුණ කරපගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වයස අවුරුදු 22 දී මෙරෙච්චිගේ ගාර්දිය සාරාච්චි සමග ගජමන්නෝනා විවාහ වෙනවා. විවාහ වෙලා ඔහුගේ ගම වූ ගාල්ලේ තල්ප්‍ර ප්‍රදේශයට පදිංචියට යනවා. එම ප්‍රදේශයේදී ඇය විශාල ගෞරව ආදරයට පාත්‍ර වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ යුවලට එක් පුතෙක් උපදින අතර වසර අවුරුදු 2කට අධික කාලයක සාර්ථක යුග දිවියක් නිමා කරමින් ඉතා කනගාටුදායක ලෙස ගාර්දිය සාරාච්චි මිය යනවා. ඔහු මිය ගියාට පස්සේ ගජමන්නෝනා තම පුතාත් සමග දෙමාපියන් සෙවණට යලි පැමිණි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතා සුරූපී කාන්තාවක් වුණු ගජමන්නෝනා සිය දෙමාපියන්ගේ එල්ලීම් පරිදි සිය දෙවන විවාහය සිදු කරගන්නේ මාතර උයන්වත්තේ දොන් ග්‍රේප්ියල් හෙන්රික් සිරිවර්ධන විජේ විමලසේකර මුහන්දිරම් සමග වසර 8ක පමණ විවාහ ජීවිතයක් ගත කරන ගජමන්නෝනා දොන් ගිරිගෝරිස් දොන් දාවිද් දොන් දියස් නමින් පුතුන් තිදෙනෙකු බිහි කරනවා. සිය දෙවනි සැමියාගේ මිය යාමත් සමග ඇය යලිත් ජීවන ගමනේ අතරමං වෙනවා. මැදිවියේ පසු ගජමන්නෝනා සිය ජීවිතය ගැන ඉතා කනස්සල්ලෙන් පසු වෙලා තියෙනවා. ඒකට හේතුව වෙන්නේ නැත්තේ තමන් ආදරය කර සැමියන්ගේ අකල් වියෝව ඊට හේතු වන්නට ඇති. මේ කලවකවානුව තුල ගජමන්නෝනා සහ ඇලපාද මුදලි අතර ඇති වූ ආදර කතාව මාතර යුගයේ කවිත්වය අදටත් හැඩ ගන්නවා. ඊට හේතු වෙලා තියෙන්නේ ගජමන්නෝනා වගේම ඇලපාද මුදලිද ඉතා දක්ෂ හිටවන කවි කීමේ හැකියාව තියෙන පුජ්‍යලයකු වීම.
ඉතිහාසයට අනුව ගජමන්නෝනාගේ පියා වූ ගජමන්නාරච්චි කසාගල ඇත්ගාලේ ඇතුන් බලන් තන්තුරකට පත් කරලා තියෙනවා. මේ වනාලියෙකුගේ පහර දීමකින් ගජමන්නාරච්චි මේ යන්නේ මේ ඇත්ගාල තුලදීමයි. ඉතින් ගජමන්නෝනාට ජීවිතේ තිබුණ එකම පිළිසරණ ගජමන්නාරච්චි නැත්තම් Tamanගේ පියා. ඉතින් මෙතනින් පස්සේ ගජමන්නෝන සිය ජීවන ගමනේ තවත් අසරණ වෙනවා. තම දරුවන් රැක බලා ගැනීමට ධනවතුන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා තම ජීවන ගමන ඉදිරියට ගෙන ගිය බව ඉතිහාසයේ ගජමන්නෝන ගැන සඳහන් කරනවා. සිය ජීවන ගමනේ අසරණ ගජමන්නෝනගේ පිටට මේ වෙලාව වෙන්නේ ගජමන්නෝනගේ සීයා. ඔහු ගජමන්නෝනගේ වැඩිමහල් දරුවන් දෙදෙනෙක් කොළඹට රැගෙන ගිහිල්ලා කොළඹ මිලාගිරිය පාසලට ඇතුළත් කරලා ඉගෙනීමේ කටයුතු වල යොමු කරලා වුන් රැක බලා ගන්නවා. නමුත් පසු කාලීනව වුන් දෙදෙනා දක්කාලේ මේ යන්නේ හදිසියෙ ඇතිවන උණ රෝගයක් හේතුවෙන්. ජීවිතයේ සියලු දේ අහිමි වූ කාන්තාවක් ලෙස ධෛර්යවන්තව ජීවිතයට මුහුණ දුන් ඇය සිය අසරණකම එවකට මාතර දිසාපති වූ ජෝන් ඩොයිලිහට කවියක් මගින් ලියලා යවලා තියෙනවා. කවිත්වය ගැන ගොඩක් උනන්දුණු ජෝන් ඩොයිලි ගජමන්නෝනගේ කවිත්වය ගැන ගොඩක් පැහැදිලා තියෙනවා. ඉතින් ගජමන්නෝනට පුදන ගෞරවයක් ලෙස අම්බලන්තොට ප්‍රදේශයෙන් ගම්වරයක් ඇයට පරිත්‍යාග කරලා තියෙනවා. අදටත් නෝනගම ලෙස මේ ප්‍රදේශය හඳුන්වන අතර ඇයගේ ප්‍රතිමාවක්ද නෝනගම හන්දියේදී කරලා තියෙනවා. සිය ජීවිතයේ දුක් නැතිවීම ලැබූ ගජමන්නෝන ජීවිතයේ තමා විඳ දරාගත් වේදනාවල අන්තයට පැමිණියේ 1814 දෙසැම්බර් 15 වන දින. ඒ දින තමා විසින්ම ගෙලවල දාගෙන මිය ගිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් සියල්ල නැතිවීම හමුවේ එකසිතින් ඉඳගත් ඇය එතරම් දුර්වල වූ අයයි සිටිය නොහැකි තරම්ය. ඇය මිය යනවිට ජීවත් වූ වලව්ව මාතර වේරගම්පිට තුප්පහිවත්ත ප්‍රදේශයේ අදටත් දකින්න තියෙනවා. රූපරචනාවේ දැක්වෙන පරිදි මෙම නිවස පළ දෙකක වහලයකින් සමන්විත වූ නිවසකි. විශාල නිවසක් නොවුනත් තනිමහල් නිවසක් වන මෙම නිවසේ ඉදිරිපස විවෘත පොටිකෝවක් සහිතව නිම කරන ලද ඕලන්ද සම්ප්‍රදායේ නිවසකි. වහලයට සෙවිලි කර තියෙන්නේ සිංහල පැරණිවලු. වසර 300කට ආසන්න කාලයක් පුරාවට මාතර වේරගම්පිට තුප්පහිවත්තේ අතීතය ගැන පවසමින් ගජමන්නෝනාගේ සෝසුසුම් සංගවාගෙන මෙම නිවස අදටත් මාතර වේරගම්පිට ප්‍රදේශයේ විරාජමානව පවතී.